අද මේ හිමිදිරි උදෑසන වප්පුර 15ක් පොහොය දවසේ උදාරතර පුණ්‍ය කර්මයක් මෙම කඳවුර තුල සිද්ධ කරන්නට තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. හිමිදිරි උදෑසනම පුන් පොහෝ දවස සිහිපත් කරමින් ආර්ය මහා සංඝ රත්නයේ විශේෂ ආරාධනාවන් සිද්ධ කරලා මේ අවස්ථාවේ සූදානම් වන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති යන බුදු වදනට අනුව සියලු දානයන් පරදලා අග්‍රම දානය වන ධර්ම දානමය පින්කමක් මෙම කඳවුර තුල හැම දිනාටම අනුකම්පා පිණිස පවත්වන්නට තමයි කටයුතු සම්පාදනය වෙලා තියෙන්නේ. පින්වත්නි, වප්පුර 15ක් පොහොය ගත්තාම ලෝවාසී බෞද්ධයාට ඒ වගේම උපසපන් භික්ෂූන් වහන්සේලාට වැදගත් වෙන උත්තරීතර පෝය දවසක් සන්ධිස්ථානයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. මේ සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ උපසපන් භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරලා තියෙනවා. එහෙමත් නැත්නම් අනුශාසනා කරලා තියෙනවා. උපසම්පදාවෙන් පස්සේ සෑම භික්ෂූන් වහන්සේ නමක්ම ආරාධනාවක් ලැබුණා හෝ නොලැබුණා හැම වර්ෂයකම වස් කාලය තුල નિયમિત කාලයට වස් සමාදන් වෙලා වස් අදිෂ්ඨාන කළ යුතුයි කියලා. පින්වත්නි, මීට මාස 3කට කලින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාවට අනුව ලෝවාසී උපසපන් මහා සංඝරත්නය වස් සමාදන් වෙන්න යෙදුනා. මීට මාස 3කට කලින් පෙරවස් සමාදන් වෙන්න යෙදුනා. පෙරවස් සමාදන් වෙන්න බැරි වෙච්ච අසනීප රෝගාබාධ නොයෙකුත් කාරණා යෙදිච්ච මහා සංඝරත්නය ඊට පස්සේ යෙදෙන පුර 15ක පෝය දවසේ පසුවස් සමාදන් වෙන්න යෙදුනා. ඒ පෙරවස් පසුවස් සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලා ඒ වස්තුම් මාසයේ පුරාවටම දායක කාරකාදීන්ට මේ ලෝකේ සත්වයාට පතලා වූ කරුණාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් ඉඳලා ඒ වස්තුම් මාසය අවසන් වුණාට පස්සේ අද මේ යෙදෙන වප්පුර 15ක් පෝය දවසේ තමයි පින්වත්නි මහා පවාරණයෙන් වස් පවාරණය කරන්නේ. භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේලා වස් සමාදන් වුණාට පස්සේ හිතු වෙලාවට මේ වස් ඡේදනය කරන්නටවත් වස් පවාරණය කරන්නටවත් පුළුවන්කමක් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයකට තමයි සිද්ධ කළ යුතු වන්නේ. ඉතින් මේ 3 මාසයේ වැඩ ඉඳලා මෙතනින් එහාට මේ පොයෙන් පස්සේ ආරම්භ වෙනවා පින්වත්නි චීවර මාසය. චීවර මාසය කියන්නේ විහාරස්ථානවල ආරණ්‍ය සේනාසන කුටි සෙනසුන් වල මහා සංඝරත්නය වස්තුම් මාසයේ වැඩ ඉඳලා ඒ වස් පවාරණයෙන් පස්සේ යම් කිසි කටින දුස්සයක් කියන්නේ පින්වත්නි චීවරයක් ලෙස සකස් නොකරපු සුදු වස්ත්‍රයක් කටින සිවුරක් සකස් කරන්නට යොදා ගන්න වස්ත්‍රයට කියන්නේ කටින දුස්සය කියලා. ඒක කටින චීවරයක් වශයෙන් පරිවර්තනය වෙන්න කලින් කටින දුස්සය කියන නමින් තමයි හඳුන්වන්නේ. ඒ කටින දුස්සයක් විනයානුකූලව සකස් කරලා කඩ කපලා පඳු පොවලා මේ ආදී විනය කර්ම සියල්ලක් සිද්ධ කරලා සංඝසතු කරලා ඒ චීවරය පූජා කරන එකට තමයි පින්වත්නි කඨින චීවර පූජෝත්සවය කියන්නේ. හෙට ඉඳලා මාසයක් පුරාවට මේ පෝයේ ඉඳලා ඊළඟ පෝය එනකම්ම චීවර මාසයේ හැටියට සඳහන් කරනවා. එතකොට වස්තුම් මාසයයි චීවර මාසයයි මාස 4ක් එකතු වෙලා තියෙනවා මේ කඨින චීවර පූජෝත්සවය වස් සමාදන් වීම පවාරණය කියන මෙන්න මේ විනය කර්ම ටික සිද්ධ කරන්නට මහා සංඝරත්නයට මාස 4ක කාලයක් පින්වත්නි යෙදිලා තියෙනවා. ඉතින් සම්බුද්ධ ශාසනයේ මහා පින්කම් සිද්ධ කරගන්න පුළුවන් මහත්ඵල මහානිසංසදායක පින් රැස් කරගන්න පුළුවන් කාල සීමාවක් හැටියට වස් කාල සීමාව පින්වත්නි සඳහන් කරනවා. අද මේ පෝය යෙදුනට තාම වස් කාලය අවසන් වෙලා නැහැ. මහා සංඝරත්නය හවස 12න් පස්සේ පෝය සීමාවකට වඩිනවා.
පෝය සීමාවකට වැඩම කරලා ඒ පෝය සීමාවේ තියෙන දොරාගුළු සියල්ලක් දොරගුළුලා අගුල්ලලා ඒ අවස්ථාවේදී මහා සංඝරත්නයේ විනය කර්ම සිද්ධ කරලා බුද්ධ වන්දනාවන් ආදිය සිද්ධ කරලා තමන්ගේ වස් කාල සීමාවේ සිද්ධ වෙච්ච ඇවත් සියල්ලක්ම දේශනා කරනවා. ඒ ඇවත් දේශනාවෙන් පස්සේ වස් පවාරණය කරනකම්ම අද 12 පහ වෙනකම්ම තාම අපි වස් සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේලා තාම අපි පන්සලෙන් එළියට වඩිනකොට තමන්ගේ වස් සීමාවෙන් එළියට වඩිනකොට වස් අදිෂ්ඨාන කරලායි අපි තාමත් වැඩි යුත්තේ. පෝය සීමාවට වඩිනකොටත් වස් අදිෂ්ඨානයෙන් යුක්තවයි අපි වැඩි යුත්තේ. මොනවද වස් අදිෂ්ඨානයෙන් වඩිනවා කියන්නේ? අපි විහාරස්ථානයේ වැඩ ඉන්නකොට කොහේ හරි ගමනක් බිමනක් යන්න යෙදෙනවා. වෙනත් වස් සමාදන් වුණාම ඒ භික්ෂූන් වහන්සේ වස් පොය සීමාවට ගිහිල්ලා වස් සමාදන් වෙලා පන්සලට ආවට පස්සේ ඊට පහුවෙනිදා හවස යන්න ඕනේ විහාරෙට. තේරවාද බෞද්ධ සම්ප්‍රදායේ තියෙන විදිහට විහාරයට ගිහිල්ලා මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනා කරලා ඉමන් තේමාසං ඉමන් විහාරේ වස්සං උපේමි කියලා 3 විටක් කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ. 3 විටක් කියලා ඒ අවස්ථාවේ තමන් මනසෙන් හිතා ගන්න ඕනේ මම මේ වස් කාලේ 3 මාසයේ වැඩ ඉන්න වස් සීමාව තමයි මේක කියලා. අපි පහසුවට තමන් වහන්සේලා වැඩ ඉන්න ඒ විහාරස්ථාන භූමියම යොදා ගන්නවා වස් සීමාව හැටියට. ඉතින් ඒ වස් සීමාවෙන් එළියට වඩිනකොට පින්වත්නි ඒක සිහියෙන් යුක්තව කළ යුතු වෙනවා. එහෙම නැතුව ඒ වෙලාවේ විහාරස්ථානයේ ඉන්න කාට හරි එක්ක කියන්න ඕනේ මම මෙන්න මේ වෙලාවට එනවා. මම මේ වස් සීමාවෙන් එළියට ගිහිල්ලා මෙන්න මේ වෙලාවට එනවා. එහෙමත් නැත්නම් අපිට දේශනා කරලා තියෙන්නේ තමන් වැඩ ඉන්න කුටියේ උළුස්ස ගාවට ගිහිල්ලා අදිෂ්ඨාන කරන්න ඕනේ මම මෙන්න මේ වෙලාවට එනවා මෙන්න මේ වෙලාව පහ වුණොත් මට අවතක් සිද්ධ වෙනවා කියලා. ඒකෙත් පින්වත්නි අපිට යන්න පුළුවන් කාරණා කිහිපයයි තියෙන්නේ පිටට වඩින්න පුළුවන්. යම්කිසි ආරාධනාවක් ලැබුණොත් වඩින්න පුළුවන්. එහෙමත් නැත්නම් මව් දෙමාපියන්ට යම්කිසි කරදරයක් බාධකයක් ඇවිල්ලා නම් රෝගාබාධයක් ඇවිල්ලා නම් ඒ වාට වඩින්න පුළුවන්. එහෙමත් නැත්නම් තව විහාරස්ථානයකට වඩින්න පුළුවන්. තවත් කාරණාවක් විහාරස්ථානයක යම්කිසි ඉදිකිරීමක් හරි විහාරස්ථානයක පින්කමක් හරි තිබ්බොත් වඩින්න පුළුවන්. ඔන්න ඔය ටිකට තමයි වස්තුම් මාසේ අපිට අවසර ලැබිලා තියෙන්නේ වස් අධිෂ්ඨානයෙන් යුක්තව වඩින්න. පින්වත්නි ඒකත් කාරණා දෙවිධයකටයි වඩින්න පුළුවන්. පළවෙනි කාරණාව සතිකරණය කියනවා. සතිකරණය කියන්නේ මම අද ඉඳලා හෙට උදේ සූර්යාලෝකයේ වැටෙන්න කලින් මම පන්සලට එනවා කියලා යන්න පුළුවන්. ඊළඟ විදිය තමයි සත්තාකරණය. මෙතෙන් ඉඳලා දින 7ක් යන තැන දින 7 වෙනි දවසේ අරුණ වැටෙන්න කලින් අරුණ කියන්නේ පින්වත්නි මේ ඉරේලිය වැටෙන එකට නෙමෙයි. අරුණ කියන්නේ ඔබ දැකලා ඇති පාන්දර 5:40ත් අතර දැකලා ඇති උදේට පුංචි ආලෝකයක් තියෙනවා අහසේ. ඒ ආලෝකයත් එක්ක ඔබට අඹ ගහක් ගාවට ගියොත් එimhe අඹ ගස් වල නැටි පේන තරමට කොළවල ආලෝකයක් තියෙනවා. ආන්ගේ අඹ නැටි පේන වෙලාව තමයි අරුණ කියන්නේ. ඒ අරුණ වැටෙන්න කලින් අපි 7 වෙනි දවසේ විහාරස්ථානයට එන්න ඕනේ. එහෙම නැත්නම් ඇවතක් වෙනවා නැත්නම් ගරුක කර්මයක් හැටියට අපේ වස් ඡේදනය වෙනවා වස් බිඳිනවා. පින්වත්නි වස් බිඳුනොත් එහෙම ඒ භික්ෂුවට කඨින චීවරයක් දරන්න පුළුවන්කම නැහැ. විනයානුකූලව විනය කර්ම සිද්ධ කරලා කබ්බින්දු තියලා කඨින චීවරයක් ඉඳුල් කරන්න පුළුවන්කමක් නැහැ වස් ඡේදනය කරගත්ත භික්ෂුවට. ඒකයි පින්වත්නි ඒ කාල සීමාව තුළ භික්ෂූන් වහන්සේලා නොඑක් වත් සමාදන් වෙනවා. නොඑක් වෘතයන් උන්වහන්සේලා ආරක්ෂා කරනවා. විහාරස්ථානයට වෙලා වැඩ වාසය කරන කාල සීමාව තුළ මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් මෛත්‍රී සහගත විහරණයෙන් තමයි මේ කාල සීමාවේ උන්වහන්සේලා දැඩි ලෙස වාසය කරන්නේ. ඒකයි දහමේ සඳහන් වෙන්නේ වස් කාල සීමාව තුළ ඔබ දන් දෙනවා නම් වස් දානයක් පූජා කරනවා නම් මොකද ඒ කාල සීමාවට පිණ්ඩපාතේ වඩින්නත් තහනන්නේ. ඔය වස් කාල සීමාව පනවන්න හේතු වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 20ක් යනකම්ම
කිසිම විනය නීතියක් පනවපු ශාස්ත්‍රවරයෙක් නෙමෙයි. වසර 20ක් යනකම්ම සම්බුද්ධ ශාසනය තුල මේ භික්ෂු සංඝයා අතර කිසිම විනය විරෝධී ක්‍රියාවක් සිද්ධ වුණේ නැහැ. කිසිම ගැටලුවක් සිද්ධ වුණේ නැහැ. ওই සුදින්න භික්ෂුවගේ ඒ ක්‍රියාකලාපයන් නිසා තමයි විනය නීති පනවන්න උන්වහන්සේ පෙළඹෙන්නේ. පින්වත්නි, මුල් බුදු සමයේදී වස්තු මාසයක් තිබුණේ නැහැ. හැබැයි හැම බුද්ධ ශාසනයක වස්තු මාසයක් අනුදැන වදාරනවා. පින්වත්නි, මහා සංඝරත්නයේ රාත්‍රී යාමෙත් පිණ්ඩපාතේ වැඩියා ඒ කාලේ. රාත්‍රී යාමෙත් පිණ්ඩපාතේ වැඩියා. ඒ කාලේ වෙනකොට උන්වහන්සේලා වැහි කාල සීමාවවලත් ඒ වැහි කාලෙත් උන්වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. ඒ කාල සීමාව වෙනකොට ශාස්ත්‍රාස්ත්‍රවරු හිටියා. අජිත කම්බලකේසි, සංජය බෙල්ලට්ටේ පුත්ත, නිගණ්ඨනාත පුත්ත මේ ආදී වශයෙන් ශාස්ත්‍රවරු 6 දෙනෙක් හිටියා. තමන්ගේ දර්ශන ඉදිරිපත් කරගෙන නොඑක් මති මතාන්තර ඉදිරිපත් කරගත්ත කට්ටිය. ඉතින් මේ භික්ෂූන් වහන්සේලා මේ පිණ්ඩපාතේ වඩිනකොට මේ වස්සාන කාල සීමාව තුල මේ වස්සානයේ ආරම්භයේදී වැහි වැටුණාට පස්සේ ඔබට බලන්න පුළුවන් ගිහිල්ලා එළියේ පහළියේ පුංචි බීජ පැලවෙනවා. කෘමියෝ එළියට පහළියට එනවා. දැන් ඊයේ බලන්න මෙරුව එහෙම ඇවිල්ලා තිබ්බා නේද සෑහෙන්න. ඒ වගේ කෘමි එහෙම එළියට එනවා මේ පළවෙනි වැහි වලට වස් කාල සීමාවේ. පින්වත්නි, මේ කාලෙට ওই ශාස්ත්‍රාස්ත්‍රවරුන්ගේ දර්ශන වාදවල තිබුණා පරම අවිහිංසාවාදී දර්ශනයක්. මේ බුදුදහම කියන්නේ පරම අවිහිංසාවාදී දර්ශනයක්ද? නැහැ. පරම අවිහිංසාවාදී වුණොත් එහෙම මේක අන්තගාමී දර්ශනයක් වෙනවා. බුදුදහමේ කිසිම ධර්මතාවයක් පින්වත්නි උපරිමයට ගිහිල්ලා නැහැ. ඒක හැම වෙලාවකම මැද නවතිනවා. මධ්‍යස්ථ භාවය හරය කරගත්ත දහමක් තමයි මේ දහම. ඒකයි බුදුරජාණන් වහන්සේ පළවෙනියටම ධම්සක් පැවසුම් සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව තමයි දේශනා වෙන්නේ. මුලම පින්වත්නි, අත්ත කිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ කියන මේ යෝග දෙකම අතහැරලා මැදුම් පිළිවෙත මධ්‍යස්ථ සිතුවිලි තුළ ජීවිතය පවත්වගෙන උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තේ. එතකොට මේ පරම අවිහිංසාවාදී දර්ශන දරපු මේ ශාස්ත්‍රවරු මිනිස්සු මහා සංඝරත්නයට ගරුහා කරන්නට ගත්තා. අන්න බලන්න, අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ශ්‍රමණයෝ පුංචි කෘමීන් පාගමින් අලුත පැලවෙන පැලෑටි පාගමින් පිණ්ඩපාතේ වඩිනවා. පව් සිද්ධ කරගන්නවා, ඇවැත් සිද්ධ කරගන්නවා කියලා. මුළු ඉන්දියාව පුරාම ගරුහා කරන්න පටන් ගන්නවා. මේ ගරුහා කරන්න පටන් ගත්තට පස්සේ තමයි උන්වහන්සේ මේ වස්තු මාසයක් අනුදැන වදාරේ. මේ වස්තු මාසය කියන්නේ ඔබට හිතෙන්න පුළුවන් අපේ ආමඳුරනේ මේ වස්තු මාසයක් කිව්වට මේ වස් කාලයක් කිව්වට බලන්නකෝ, දැන් වස් කාලේ ඉවරලා මේ පවාරණ පොයේ දින වහින්නේ අපිට. වැස්සේ නෑ නේද වස්තු මාසේ පුරාවටම. කොයි වස්තු මාසේ වැස්සා කියලා. පින්වත්නි, ඕකට එක හේතුවක් තියෙනවා. ඕක ගොඩාක් මිනිස්සු පටල ගන්න තැනක්. අපේ හාමුදුරු වස් කාලේ නෙමෙයි වස් වසන්නේ, මේක බොරුවට කරන වැඩක් කියලා නොඑක් තැන්වල මට ඇහිලක් තියෙනවා. මොකද වස් කාලේ නම් වහින්න පැයි නේද? පින්වත්නි, ඕකට පළවෙනි සංගායනාවේ ඉඳලම කාරණාවක් හේතු වෙනවා. මොකක්ද දන්නවද? පින්වත්නි, පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ රහත් වෙලා හිටියේ නෑනේ. ඊට කලින් දවසේ රාත්‍රියේ තමයි රහත් වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ සංගායනා මණ්ඩපයට වැඩියට පස්සේ පළමුවෙන් ආනන්ද හාමුදුරුවන්ට සිද්ධ වෙන්නේ මොකද්ද? චෝදනා 5කට පිළිතුරු දෙන්න. පළවෙනි චෝදනාව තමයි බුදුරජාණන් වහන්සේට මේ කල්පේ වැඩයින්ට කියලා ආරාධනා නොකරපු එක. දෙවෙනි කාරණාව තමයි පින්වත්නි, එදා චාපාල කියන චෛත්‍යස්ථානයට උන්වහන්සේ වැඩම කරන වෙලාවක ආනන්ද හාමුදුරුවන්ට කියලා තිබුණා, ආනන්ද, අනාගතයේදී භික්ෂු සංඝයා මේ කාලානුරූපීව මේ මිනිස්සුන්ගේ සිතුවිලි මනස් මේ දේවල් වෙනස් වීගෙන යන නිසා කුද්ධානුකුද්ධ ශික්ෂාපද. කුද්ධානුකුද්ධ කියන්නේ කුඩා ශික්ෂාපද වෙනස් කරගන්න පුළුවන්. මහා සංඝරත්නයේ එකතු වෙලා සංඝ සම්මුතියක් ඇති කරගෙන මහා සංඝරත්නයේ සාමග්‍රියකින් මේ හැම දෙයක්ම වෙනස් කරගන්න පුළුවන් කුද්ධානුකුද්ධ ශික්ෂාපද. කුද්ධානුකුද්ධ ශික්ෂාපද වෙනස් කරගන්න පුළුවන් කියලා පින්වත්නි කිව්වට ආනන්ද හාමුදුරන්ට අහගන්න බැරි වෙනවා මොනවද මේ කුද්ධානුකුද්ධ ශික්ෂාපද කියලා. පළවෙනි සංගායනාවේදී පින්වත්නි පළවෙනියටම වාදයක් ඇති වෙන්නේ ඔන්න ඔය කාරණාව. කියනවා සමහරක් හාමුදුරුවෝ කියනවා
කුද්දානුකුද්ද ශික්ෂාපද කියන්නේ සතර පරාජිකා හැර අනිත් සියල්ලම කුද්දානුකුද්දයි කියනවා. තව කට්ටියක් කියනවා සතර පරාජිකයි සංඝාදිශේෂයි හැර අනිත් සියල්ල කුද්දානුකුද්දයි කියලා. දැන් මේක මහ ගැටලුවක්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි ඒ කාලේ හිටපු මේ වයෝ වෘද්ධම එහෙමත් නැත්නම් වැඩිහිටියම මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඒකමතිකව තීරණය කරනවා කුද්දානුකුද්ද ශික්ෂාපද බුදුරජාණන් වහන්සේගෙන් විමසන්ට බැරි වුණා. ඒ හින්දා අපිට මේ පිළිබඳ නිගමනයකට එන්න බෑ. බුද්ධ විෂය අචින්ත්‍යයි කියලා උන්වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ විශේෂයි යම් කිසි නීතියක් විනයක් පැනවුවා ඒ සියල්ල එසේම වෙනසකින් තොරව අපි පිළිපැදිය යුතුයි කියලා උන්වහන්සේ දේශනා කරා පළවෙනි සංගායනාවේදී. ආන්ගේ එදා පළවෙනි සංගායනාවේදී ගත්ත තීරණය ශාස්ත්‍රූ ගෞරවය නිසායි ලෝකේ හැමතැනම තායිලන්තයේ බුරුමයේ ඕස්ට්‍රේලියාව මේ හැම රටකම මේ කාල සීමාවේ තමයි වස් සමාදන් වෙන්නේ පවාරණය කරන්නේ. සමහරක් විට ඒ රටවල් වලට යනකොට ඍතු වෙනස් වෙන්න පුළුවන්. නේද? වස්සාන ඍතුව වෙනස් වෙනවා. මොකද අපි සමකයට ආසන්නවත් නින්නේ. අපිට වර්ෂාවෙම අනිත් ආසියාතික රටවල් වලට වැඩිය ටිකක් වෙනස් වෙනවා අපිට. ඉතින් මෙන්න මේ හේතුව නිසායි පින්වත්නි වර්ෂාව නැති වුණත් අපි බුදුරජාණන් වහන්සේට ගෞරවයක් හැටියට උන්වහන්සේගේ බුද්ධ වචනයට බුද්ධ පුත්‍රයන් හැටියට ගෞරවයක් හැටියටයි වස්තු මාසයේ වස් සමාදන් වෙන්නේ මේ වර්ෂාව නැති කාලයක වුණත් ඒ කාල සීමාව. ඒකයි වස් කාලය වර්ෂාව නැති කාලයකට මේ සීමා වෙලා තියෙන්නේ. ඉතින් මේ වස්තු මාසයේ පින්වත්නි වැඩ ඉන්නකොට මේ වස්තු මාසය තුල ඔබ මහා සංඝරත්නය අරමුණු කරගෙන යම් කිසි පින්කමක් සිද්ධ කරනවා නම් එහි ආනිසංස පක්ෂයේ වැඩි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඔන්න ඔය හේතු කාරණා හින්දා. මොකද භික්ෂූන් වහන්සේලා උපසම්පදා වුණාම විනය නීති තියෙනවා 200 ගාණක් 220 ගාණක් තියෙනවා. ඔය 220 ගාණට අමතරව දැඩිව විනය රකින්න කාලයක් තමයි වස් කාලය. ඒකයි පුණ්‍ය ශක්තිය මිනිස්සුන්ට දන් හැන්දක් දුන්නත් පින් වැඩි කියනෝනේ ඒ කාලෙට. ඒ කාලෙට ඒකයි ආනිසංස පක්ෂයේ වැඩි. ඔන්න පින්වත්නි දැන් පටන් ගන්නවා චීවර මාසයේ වස්තු මාසය ගැන නොය කතා කරේ. දැන් පටන් ගන්නවා චීවර මාසය. පින්වත්නි චීවර ගැන කතා කරපුවම මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ තියෙනවා චීවර පූජා වෙන විදිහ අනුව වර්ග තුනක් සකස් කරගන්න විදිහ අනුව වර්ග තුනක්. පාංශකූල චීවරය, ගෘහපති චීවරය, කටින චීවරය. ඕවා තමයි ප්‍රධාන සිවුරු තුන. පරිහරණය අනුවත් සිවුරු තුනයි. අඳන සිවුර, තනිපට සිවුර, දෙපට සිවුර. ඔන්න ඔය සිවුරු තුන තමයි භික්ෂුන් වහන්සේලා පරිහරණය කරන්නේ. පින්වත්නි, චීවර ගැන කිව්වහම සම්බුද්ධ ශාසනයේ පළවෙනියටම උගන්වන චීවරය තමයි පාංශකූල චීවරය. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අවසාන කාල සීමාව වෙනකම්ම උන්වහන්සේ පෙරවුවේ පාංශකූල චීවරයක්. ඔබ දන්නවද? පුණ්ණා කියන දාසිය පින්වත්නි මරණයටපත් වුණාට පස්සේ ඒ කාලේ තිබ්බේ අද වගේ ආදානාගාරවල ගෙනියන්නේ නැහැ, වල දාන්නේ නැහැ. සුදු රෙදකඩකින් ඔතව්වා කොහේ කැලේක අයිනකට ගිහින් දැම්මා. ඒ කාලේ වෙනකොට පාංශකූල චීවරය කිව්වේ ඔන්න ඔය විදිහට මලකුණු ඔතලා ගිහින් දැම්මට පස්සේ ඒ මලකුණු නරක් වෙලා ඕජාව ගාලා අවසන් වුණාට පස්සේ ඒ ඉතුරු වෙන රෙදි කෑලි අරගෙන ඒ රෙදි කෑලි පුළුවන් කෑලි එකතු කරලා සකස් කරගන්න චීවරයට තමයි පින්වත්නි පාංශකූල චීවරය හැටියට දහමේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කාල සීමාවක මේ පුණ්ණා කියන දාසිය ඔතලා විසික් කරලා තිබුච්ච මේ පාංශකූල වස්ත්‍රය පණුව වැగిරෙන බොහෝමයක් පණුව වැగిරෙන දහමේ සූත්‍රවල සඳහන් වෙන්නේ ඒ කාල සීමාව වෙනකොට ඒ චීවරේ ඒ වස්ත්‍රයේ පණුව වැగిරීමෙන් තිබ්බා කියනවා. පින්වත්නි, චීවරයක් නිසා මේ මහ පොළව කම්පා වෙච්ච පළවෙනි අවස්ථාව හැටියට එදා බුදුරජාණන් වහන්සේ ඒ සොහොනට වැඩම කරලා අර පණුව වැగిරීමෙන් තිබිච්ච වස්ත්‍රය අරගෙන ඒ වස්ත්‍රයේ පණුව එකින් එක අයින් කරන වෙලාවේ මේ මහ මුළු පෘථිවියම කම්පා වුණා කියනවා. ඒ චීවරයක් නිසා කම්පා වෙච්ච පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ ඒ අවස්ථාවේ උන්වහන්සේ ඒ චීවරය අරගෙන දැන් පිරිසිදු කරන්න බෑ. සක්‍ර දෙවියෝ දකිනවා මේ කාරණා. මේක දහමේ සූත්‍රවල සාහිත්‍යයේ සඳහන් වෙන කාරණාවක්.
පින්වත්නි සක්‍ර දෙවියෝ මොකද කරන්නේ? ඒ ආසන්නයේ විලක් මවනවා. උන්වහන්සේ විලෙන් ඒ වස්ත්‍රය පිරිසිදු කරගෙන චීවරයක් බවට සකස් කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරලා ඒ චීවරය පඳු පෝලා බුද්ධ ශරීරයට ස්පර්ශ වෙනවත් එක්කම පොරවනවත් එක්කම දෙවෙනි අවස්ථාවේ පින්වත්නි මේ මහා පෘථිවි තලයේම කම්පා වුණා කියලා සඳහන් වෙනවා. චීවරයක් නිසා පෘථුවිය මේ මහා මිහිතලයේම කම්පා වෙච්ච දෙවැනි අවස්ථාව. පින්වත්නි සූත්‍ර දේශනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් අධ්‍යයනය කරනකොට එක්තරා තැනක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඒ කාල සීමාවේ සවැත් නුවර ආසන්නයේ තිබ්බා මහා සංඝ රත්නය බවුන් වඩන වනාන්තරයක් අන්ධ වනය කියලා. අන්ධ වනය කියන්නේ බොහෝම නිස්කලංක ටිකක් අඳුරු ස්වරූපයක් දරන නිස්කලංක පරිසර ප්‍රදේශයක්. ඒ පරිසර ප්‍රදේශයන් ඔය රිවර්ස්ටන් වල තියෙන සමහරක් වෙලාවට නේද? පොඩි අර අඳුරු ගතියක් එක්කාන් ඒ වගේ තිබ්බ තැනක් තමයි මේ අන්ධ වනය කියන්නේ. අන්ධ වනයේට වැඩම කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් එක්ක බුදුහාමුදුරුවෝ. දැන් බුදුරජාණන් වහන්සේත් බොහෝම වයෝ වෘද්ධයි. මෙන්න මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට වැඩෙන්නට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ තනිපට සිවුරක් එතන ආසනයක් හැටියට එළලා බුදුරජාණන් වහන්සේට වැඩෙන්නට කියනවා. වැඩෙන්නට කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉන්නකොට ඒ සිවුර ටිකක් පිරිමැදලා කියනවා මහා කාශ්‍යප ඔබගේ මේ සිවුර හරි සිනිඳුයි. හරි පහසුයි ශරීරයට කියලා කිව්වට පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනම වැඳ වැටිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ පරිහරණය කරන පාංශකූල වස්ත්‍ර චීවරය බොහෝම රළුයි බොහෝම ගොරෝසුයි ඔබ වහන්සේ දැන් බොහෝම වයෝවෘද්ධයි වයසයි මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් නේද ඔබ වහන්සේ දැන් බොහෝම වයසයි ඒ හින්දා ඔබ වහන්සේ සුව පහසුව මේ දේවල් පරිහරණය කළ යුතුයි ඔබ වහන්සේට අපහසු නිසා ඒ හින්දා මේ චීවරය පිළිගන්නාසේ කොහා කියලා බුදුරජාණන් වහන්සේට අර පහසු චීවරය පූජා කරනවා. ඒ පහසු චීවරය පූජා කරනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා මහා කාශ්‍යප මම මේ සිවුර පිළිගත්තොත් ඔබ පරිහරණය කරන්නේ කුමන චීවරයක්ද කියලා අහනවා. ඒ ඇහැවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ අවසරයක් තියනවා නම් ඔබ වහන්සේගේ අවසරයෙන් බුදු කෙනෙක් පාවිච්චි කරපු ඔය පාංශකූල චීවරය මට පාවිච්චි කර හැකි කියනවා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ පාංශකූල චීවරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිරිනමනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චීවරය බුදුරජාණන් වහන්සේ පිළිගන්නවත් එක්කම තුන්වෙනි වතාවටත් මේ මිහිතලයම කම්පා වෙනවා. චීවරයක් නිසා පින්වත්නි මිහිතලය කම්පා වෙච්ච අවස්ථා තුනක් තියෙනවා. එදායේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිගත් පාංශකූල චීවරය තමයි ප්‍රථම ධර්ම සංගායනාව ආදාන පූජෝත්සවය ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 21ක් ආයුෂ වින්දනය කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ සප්ත මහා පුරුෂ ලක්ෂණ තිබ්බ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියලා ගොඩාක් දිනෙක රැවටිලා තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඒ කාරණාව නිසායි සමහරක් දවසට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිහම බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතේ නොලැබිත් අවස්ථා තිබුණා. මොකද බුදුහාමුදුරුවෝ වඩිනවා කියලා මිනිස්සු ශ්‍රද්ධාවෙන් ඉඳලා දානි පූජා කරනවා. දෙවෙනි වතාවට බුදුහාරෝ වඩිනකොට අනේ බුදුරජාණන් වහන්සේ කල්නොත් වැඩිය දැනුත් වඩිනවා කියලා දානි නැතිවිච්ච අවස්ථා තිබුණා. අන්න ඔය හේතුව නිසායි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවසාන කාලයේදී බුදුරජාණන් වහන්සේගෙන් ටිකක් ඈත් වෙලා හිටියේ. උන්වහන්සේ එදා අර පරිනිර්වාණ මංචකයේදී ඒ ආදාන උත්සවයේදී උන්වහන්සේ ඇවිල්ලා තුන් විටක් ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරාට පස්සේ තමයි සෑයට ගෙනිය ඇවිලුනේ. එදා උන්වහන්සේට වඩින්ට අපහසු වුණේ, කල්ගත වුණෙත් එදා බුදුරජාණන් වහන්සේ පත් වෙන අපහසුතාවය නිසා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඈතට වැඩම කරලා හිටියේ. ඒ ආදාන පූජෝත්සවයේ සිද්ධ වෙන වෙලාවෙත් ඒ පාංශකූල චීවරමයි පොරවගෙන හිටියේ. පින්වත්නි ආදටත් ඒ බුද්ධාදිෂ්ඨානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මේ දහමේ සඳහන් වෙනවා එක්තරා අදිෂ්ඨානයක් තිබුණා කියලා පිරිනුවන් පාන වෙලාවේ. ඒ තමයි මේ ශරීරය එහෙමත් නැත්නම් උන්වහන්සේගේ ඒ කාය
මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකම් පවත්වා පැවතිලා මෛත්‍රී බුද්ධ ශාසනයේ කාලෙදී සිතකයක අලුව දැවී යා යුතුයි කියලා. ඒ අදිෂ්ඨානයට අනුව අදටත් පර්වත තුනක් මැද ඉන්දියාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශරීරය සක්‍රයා විසින් මවපු සත්‍රුවනින් මවපු සත්‍රුවන්මය ඇඳක තැන්පත් කරලා තියෙනවා කියලා දහමේ සඳහන් වෙනවා පින්වත්නි. එදා බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු පාංශකූල චීවරයත් එක්ක. ඕක තමයි පින්වත්නි පාංශකූල චීවරය කියන්නේ. දෙවෙනි එක ගෘහපති චීවරය. ගෘහපති චීවරය කියන්නේ අන්දන සිවුරක් හරි නානකඩ සිවුරක් හරි දෙපට තනිපට කියන මෙන්න මේ චීවරයක් ගිහි කෙනෙක් අපිට පූජා කරන දෙයක්. පරිහරණය පිණිස දැන් ඔබ ඔය පූජා කරන්නේ අපිට කඩෙන් අරන් ඇවිල්ලා. ඔන්නව තමයි ගෘහපති චීවර කියන්නේ. කඩෙන් අරන් ඇවිල්ලා පූජා කරන දේවල්. නැත්තම් ඔබ සකස් කරලා පූජා කරන දේවල් ගෘහපති චීවර හැටියට සඳහන් කරන්න පුළුවන්. තුන්වෙනි චීවරය තමයි මේ සම්බුද්ධ ශාසනයක විශාල පිරිසක් එකතු වෙලා මහා උත්සවයක් තියලා ඒ වගේම මාස 3ක් 4ක් පෙරම් පුරලා සෑහෙන කාලයකින් ලබා ගන්න භාග්‍යකින් පූජා කරන උත්තරීතරම චීවරය තමයි පින්වත්නි කටින චීවරය කියන්නේ. මොකද කටින කියන වචනේ අර්ථය දන්නවද පින්වත්නි? කටින කියන එකේ අර්ථය තමයි තද ගතිය කියන එක. මෙදින්ට නොහැකි කියන එක. පාලියෙන් කටින කියන්නේ ශක්තිමත් තද ගතියෙන් යුක්ත දෙයකට. මොකද පින්වත්නි ශක්තිමත් තද ගතියකින් යුක්තයි කිව්වේ චීවරයට නෙමෙයි. ඒ තුල අපිට රැස් වෙන කුසලය පින්වත්නි. කටන චීවරයක් පූජා කරාට පස්සේ ඒ කටන චීවරයකින් පින්වත්නි නැති කරන්නට බැරි අහෝසි කරන්නට බැරි පංචානන්තරීය පාප කර්ම විතරයි කියලා දහම සඳහන් වෙනවා. නාගිත මහරහතන් වහන්සේගේ ඒ නාගිත තේර අපදානය එහෙම අපිට බලපුවාම අපිට තේරෙනවා පංචානන්තරීය පාප කර්ම හැර අනෙකුත් සෑම අකුසල කර්මයක්ම යටපත් කරන්න පුළුවන් බල සම්පන්න පින්කමක් තමයි කටන චීවර පූජාව හැටියට සඳහන් වෙන්නේ. ඉතින් කටන චීවර පූජාවක් සිද්ධ කරන්නට ඔන්න හෙට දවසේ ඉඳලා ලෝවාසී බෞද්ධයන්ට අවස්ථාව සැලසෙනවා. වසරකටම කටන චීවර පූජාව සිද්ධ කරන්නට එන්නේ දින 30යි. ওই දින 30 අවුරුද්දකට එකපාරයි එන්නේ. ඔන්න හෙට දවසේ ඉඳලා මේ පුණ්‍ය බල මහිමය ඔබට දායකත්වයේ දරන්න ඒ වගේ පින්කමකට සම්බන්ධ වෙන්න චීවරයකට අත ගහන්න අවස්ථාව බෞද්ධයන් හැටියට ලැබෙනවා. ඒ අවස්ථාවේ નિયમિત ප්‍රතිඵල නෙලා ගන්නට ඔබට අවස්ථාවක් ලැබෙන අවස්ථාවක කටන පින්කමකට සහ සම්බන්ධ වෙන්න ලැබුණොත් චීවරයට පුංචි හරි අවස්ථාවක අත ගහන්න මේ චීවරයට අනුමෝදන් වෙලා ඒ පුණ්‍ය බල මහිමේ ජීවිතයට එකතු කරගන්න. මොකද එච්චරකට බල සම්පන්නයි පින්වත්නි කටන චීවර පූජෝත්සවය. ඒ වගේම අද දවසේ මේ පෝය තවත් කාරණාවක් නිසා වැදගත් වෙනවා. මොකද්ද පින්වත්නි? ලෝක විවරණ ප්‍රාතිහාර්ය පෑවේ අද වගේ දවසක. ඔබ දන්නවා යමක මහා ප්‍රාතිහාර්යම බුදුරජාණන් වහන්සේ පෑවා. හැබැයි අද විශේෂයි පින්වත්නි. අද තමයි ලෝක විවරණ ප්‍රාතිහාර්ය පෑවේ. මොකද්ද ලෝක විවරණ ප්‍රාතිහාර්ය කියන්නේ? පින්වත්නි බුදුරජාණන් වහන්සේ එදා ගන්ධබ්බ රුක්ක මූලයේදී උන්වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය තුන්වෙනි වතාවට සිද්ධ කරනවානේ. දන්නවද මේ කතාව? කෙටියෙන් සිහිපත් කරන්නම් පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා රජ කෙනෙක් හිටියා. මේ රජුරවන්ට දකින්න ඕනේ වුණා කවුද ඇත්ත මොකද ශාස්ත්‍රාස්ත්‍රූරු හිටියනේ ඒ කාලේ නේද? බුදුරජාණන් වහන්සේත් හිටියේ. එතකොට ප්‍රධාන ශාස්ත්‍රූරු 7 දෙනෙක් ඉන්නවා ඒ කාලේ වෙනකොට. මේ රජතුමාට දැනගන්න ඕනේ වුණා ඇත්තටම කවුද 이르දි ප්‍රාතිහාර පාන්නේ? කවුද ඇත්තටම බල සම්පන්න කියලා. මේ රජතුමා හොඳ උපක්‍රමයක් යොදවුවා. රියන් 60 ගානේ උස උණගස් කිහිපයක් ගෙනල්ලා මේ උණගස් කිහිපය එකට එකට තියලා නගර මැදේ හිටවනවා. නගර මැදේ හිටවලා මේ රජතුමා ඒ කාලේ වෙනකොට ඉතින් සඳුන් එහෙම අද කාලෙත් වටිනවා ඒ කාලෙත් වටිනවා සඳුන් කියන දේවල් නේද? හඳුන් වලින් හදනවා බොහෝම ලස්සන කැටයන් දාපු පාත්‍රයක්. මොකද ඒ කාලේ ශ්‍රමණයෝ ගොඩක්
පිණ්ඩපාතේනේ යපුනේ. එතකොට ඒ ශ්‍රමණයෝ ගාව ගොඩාක් වෙලාවට තිබිය යුතු දෙයක් තමයි පාත්‍රය. සඳුන් වලින් පාත්‍රයක් හදලා අර උඩම උණ ගහේ ඉහළ රඳවනවා. රඳවලා උණ ගහෙන් උණ ගහට තියලා බඳිනවා. බැඳලා ඉවරලා කියනවා මුණින් අතට ඒ හරපු පාත්‍රය. ඔන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් 이르දි ප්‍රාතිහාර තියන මේ පාත්‍රය 이르දියෙන් ගිහිල්ලා ගන්න ගෙනාට මේ පාත්‍රය ලැබෙනවා කිව්වා. ඔන්න අඬබෙරේ යවනවා මුළු නගරේ පුරාම. එතකොට මේක ආරංචි වෙනවා නිගණ්ඨනාථ පුත්තට. නිගණ්ඨනාථ පුත්ත කියන්නේ මේ කාල සීමාව වෙනකොට ಭಾರತයේ එහෙමත් නැත්නම් ඉන්දියාවේ ලොකු කීර්තියක් අත්පත් කරගෙන හිටපු ශාස්ත්‍රු කෙනෙක්. නිගණ්ඨනාථ පුත්‍ර විශාල පිරිසක් හිටියා යාට. නිගණ්ඨනාථ පුත්ත කිව්වා ඉතින් අපිටත් ඊර්ති ප්‍රතිහාර තියෙනවා. අපිත් ඕව හැම වෙලෙම පාවිච්චි කරන්නේ නැහැ. අවශ්‍ය තැනට විතරයි පාවිච්චි කරන්න කියලා ඔහොම පුරසාරන් දොඩ හිටියා. පින්වත්නි නිගණ්ඨනාථ පුත්තට ඉතින් ඒ කාලේ ශාස්ත්‍රවරයෙක් කිව්වහම සමාජයේ ප්‍රබල චරිතයක් කිව්වහම රාජ්‍ය මට්ටමේ සම්බන්ධතා තියෙනව නේද? අදටත් බලන්නකෝ හාමුදුරුවන්ටත් තියෙනවා රාජ්‍ය මට්ටමේ සම්බන්ධතා. ඒ වගේ ඒ කාලේ නිගණ්ඨනාථ පුත්තට තිබුණා මේ රජයත් එක්ක හොඳ සම්බන්ධතාවයක්. මේ මැති ඇමතිවරුත් එක්ක ඔන්න මැති ඇමතිවරුන්ගේ මාර්ගයෙන් ගිහිල්ලා කියනවා රජතුමාට කියලා මේකයි 이르දි ප්‍රතිහාර පාන්න දෙයක් නෙමෙයිනේ. පහත්තරයකට මොකටද 이르දි ප්‍රතිහාර පාන්නේ? ඒ හින්දා ඕක මට අරන් දෙන්න කියන්න කියලා ඇමතිවරුන්ගේ මාර්ගයෙන් යවනවා පණිවිඩ. රජතුමා ඉතින් දැඩි අදිෂ්ඨානයකින් මේ 이르දි ප්‍රතිහාරයක් බලන්නමනේ මේ වැඩේ කරේ. රජතුමා කියනවා දෙන්න බෑ. ඕන ශාස්ත්‍රවරේ ඕන ලොක්ෙක් ඇවිල්ලා ගාන්ට කියන්ට මේක උඩට නැගලා 이르දි ප්‍රතිහාරයෙන්ම ගාන්ට කියන්න කියනවා. නිගණ්ඨනාථ පුත්ත බලනවා වැඩේ හරියන්නේ නැහැ. නිගණ්ඨනාථ පුත්ත හොඳ උපක්‍රමයක් යොදනවා. ඔන්න දැන් අඬබෙරේ යවනවා අවසාන දවස. අද දවසේ ගත්තේ නැත්තම් මේ පාත්‍රය ලැබෙන්නේ නැහැ කියනවා. නිගණ්ඨනාථ පුත්ත හොඳ උපක්‍රමයක් යොදනවා ගෝල පිරිසත් එක්ක එකතු වෙලා. හරි. මේක හරියන්නේ නැහැ. දැන් අපේ සායම යන්නේ. ඒ හින්දා මම යන්නම් උණගස් තියෙන තැනට. උඹලත් වරෙල්ලා මගෙත් එක්කම. ඇවිල්ලා මම මේ පාත්‍රයේ ගන්ට අහසට පැන නගින්න කකුලක් උස්සන්න යනකොටම උඹලා මාව අල්ලගනින්න. එපා මේ ස්වාමීනි මේ වගේ පාත්‍රයකට බොරුවට නිකන් මහන්සි වෙන්න එපා කියලා උඹලා අල්ලගනින්. දෙතුන් පාරක් උඹලා මේක කරපල්ලා. මමත් උඩ පනින්න යනකොටම උඹලා මාව අල්ලගනින්න. එතකොට ඉතින් මේ ශ්‍රාවකයෝ මට ඉත්පාතිහාර පාන්න දෙන්නේ නැහැ කියලා පාත්‍රය අරගෙන ගිහැකේ කියලා හොඳ උපක්‍රමයක් යොදනවා. ඔන්න දැන් නගරේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා දැන් නිගණ්ඨනාථ පුත්තගේ 이르දි බලන්න. ඔන්න ඔක්කොම එකතු වෙලා ඉන්නකොට හරි කලබගෑනියක්. මෙන්න මේ අවස්ථාවේ මේ සම්බුද්ධ ශාසනයේ 이르දිමතුන් අතර අග්‍රස්ථානය ලැබපු මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ දෙනම පිණ්ඩපාතේ වැඩම කරලා වඩිනකොට හරි කලබලයක් නගරෙ මැද. බැලින්නම් ඔන්න නිගණ්ඨනාථ පුත්ත උඩ පනින්න යනවා ශ්‍රාවකයෝ අල්ල ගන්නවා. උඩ පනින්න යනවා ශ්‍රාවකයෝ අල්ල ගන්නවා. හරි විකාරයක් නෙමේක. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ කියනවා මුගලන් හාමුදුරන්ට ස්වාමීනි ඔබ වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ 이르දිමතුන් අතර අග්‍රස්ථානය ලැබපු මහා තේජස් ඇති මහරහතන් වහන්සේ. ඔබ වහන්සේට මේක බොහොම සුළු කාරණාවක්. ඔබ වහන්සේ අහසට පැන නැගිලා අර පාත්‍රේ ගන්න මේ කට්ටියගේ මේ මානය දුරු කරන්න කියලා. හරි නිහතමානී මොගලන් මහරහතන් වහන්සේ මොකද කියන්නේ? මගේ 이르දි ප්‍රතිහාර පිළිබඳව දන්නවා මේ සම්බුද්ධ ශාසනය මොකද බුදුරජාණන් වහන්සේ වික්ෂු සංඝයා ඉදිරියේ ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ. මගේ 이르දිය ගැන ගොඩාක් මිනිස්සු දන්නවා. මම දන්නවා ඔබටත් 이르දි ප්‍රතිහාර තියෙනවා. ඒ හින්දා ඔබ අද 이르දි ප්‍රතිහාර පාලා වෙන කට්ටියට දැනගන්නටත් එක්ක ওই පාත්‍රය ගන්න කියනවා. පින්නෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් පින්වත්නි ඒ වෙලාවේ අහසට පැන නැගිලා නොඑක් 이르දි ප්‍රතිහාර මවනවා. මහා මේරු පර්වතයේ මවනවා. විශාල පර්වත අහසේ තමන්ගේ හස්තේ තියාගෙන ඉන්නවා මවනවා. නොඑක් මායාකාරී දේවල් මිනිසුන්ට මොකද ඒව හරි මායාවන්නේ නේද? විශාල පර්වත මවනවා අර පාත්‍රයට ඉහළි අහසේ සක්මන් කරනවා. නොඑක් වේශ මවා ගන්නවා. මිනිස්සු සමහරක් අය සීසීකට දුවනවා.
අර පර්වත ඇඟට වැටේ කියලා. ඔන්න ඒ අවස්ථාවේ නිගණ්ඨනාථ පුත්තත් ලැජ්ජාවටපත් වෙලා එතනින් යනවා. පින්නෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් අර පාත්‍රයත් අරගෙන ඔන්න විහාරයට වැඩම කරනවා. විහාරයට වැඩම කරලා එක නිමේෂයක් යන්න බැරුණා. හරිම කලබගැහැනියක් දැන්. මුළු ආරාමේම වට කරලා නගරේ මිනිස්සු. ඇයි? අනේ ස්වාමීනි තව එකපාරක් පෙන්නන්න ඊදි ප්‍රාතිහාරයක්. අපි හරියට දැක්කේ නැහැ. අපි බිය වෙලා දිව්වා. අපි ඌට කලින් ඔහොම එකක් දැකලා නැහැ. අනේ එකපාරක් අපිට කරලා පෙන්නන්න. අනේ ස්වාමීනි ඊදි ප්‍රාතිහාරයක් පෙන්නන්න අපි හරි සන්තෝෂයෙන් අපිට හරි භාග්යක් ඒක කියලා ලොකු කලබගෑනියක් මුළු ආරාමෙම වට කරලා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද මොකක්ද අර කලබලේ? බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කියනවා විස්තරේ. විස්තරේ කිව්වට පස්සේ ආනන්ද හාමුදුරුවෝ පින්නෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ආමන්ත්‍රණය කරලා බුදුහාමුදුරුවෝ එන්ට කියනවා කියලා ආරාධනා කරනවා. මොනව කරන්නද පින්වත්නි බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ? බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? ඔය සඳුන් පාත්‍රය ඔය විදිහට පාවිච්චි කරොත් හරි සූත්‍රයේ සියුම් අධ්‍යයනය කරනකොට හම්බෙන්නේ විසක්. ඔය පාත්‍රයේ ඔතනම පොළවේ ගහලා කුඩු කරන්න කියනවා. පාත්‍රය කුඩු කරලා කැබලි ටික මහා සංඝරත්නයට ඖෂධ පිණිස දෙන්න කියනවා. බේසජ්ජක් කන්දකයේ යම් යම් තැන්වල අපිට හඳුන් වලින් හදාගන්න ඖෂධ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔය පාත්‍රයේ කැබලි ඖෂධ පිණිස දෙන්න කියලා පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට ගර්හා කරනවා. බුදුරජාණන් වහන්සේ ගර්හා කරනවා කියන්නේ අද කාලේ වගේ තරහ ගිහිල්ලා කරට එකක් ගහලා එහෙම මේ පරුස වචනෙන් බයින් එකක් නෙමෙයි ධර්මයේ පහදලා දීලා පොඩි අපහාසයක් කරන එක. බුදුරජාණන් වහන්සේ විතරයි ඒක සිද්ධ කරන්නේ. ඒ කියන්නේ වරද පහදලා දීමක්. ගර්හා කරලා විනය නීතියක් පනවනවා. අය කිසිදු භික්ෂුන් වහන්සේ නමකට 이르දි ප්‍රාතිහාර අවස්ථාවට අනුව විතරයි 이르දි ප්‍රාතිහාර පාන්න පුළුවන් නැත්තම් ඉරි ප්‍රාතිහාර පාන්න බෑ කියලා නීතියක් ගේනවා. අවස්ථාවට අනුව පුළුවන්. ඒක උචිතම අවස්ථාවක් නම් පුළුවන්. නැත්තම් බෑ කියනවා.